පුතා ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ 3 dimensions කියන අපේ කෝස් එකේ පේපර් ක්ලාස් එකත් එක්ක. අද අපි පළවෙනි පේපරේ විදිහට සාකච්ඡා කරන්නේ 10 වසරේ පළවෙනි වාරයට ලබා දීපු 2018 අවුරුද්දේ 2018 අවුරුද්දේ පළවෙනි වාරයට ලබා දීපු පේපරේ. හරිද? බස්නාහිර පළාත් පේපරේ ඔයගොල්ලන්ගේ අපේ channel එකත් එක්ක සම්බන්ධ වුණොත් ඔයගොල්ලන්ට මේ පේපරේ ගන්න පුළුවන්. ඊට අමතරව යට link එකක් තියෙනවා. ඒ link එක හරහා ඔයගොල්ලන්ට පේපරේ download කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපි යම් ප්‍රශ්න වලට. ළමයි මුලින්ම මේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ වර්ගමූල 7ෙහි වර්ගමූල 7 අගය සඳහා සුදුසු වන්නේ ගමු. වර්ගමූල 7. හරි. අපි හරියටම දන්නේ නැහැ වර්ගමූල 7 අගය කීයද කියලා. හැබැයි අපි දන්නවා 7ට කලින් ඉන්න පුතා 4. පූර්ණ වර්ගයක් විදිහට මේකේ උත්තරය 2යි. ඊට පස්සේ 9 ඉන්නවා. ඒකේ උත්තරේ 3යි. පූර්ණ වර්ග විදිහට ඔය දෙන්නගේ මැද්දේ තමයි. ඔය දෙන්නගේ මැද්දේ තමයි අපිට ඕන කරන උත්තරේ ඉන්නේ. දැන් මේ දෙකේ පරතරය බලමු ළමයි. 4 ඉඳන් 4 පරතරය සාමාන්‍යයෙන් කීයක් තියෙනවද? 3යි. 7 ඉඳන් 9ට පරතරය කීයද ළමයි? 2. දැන් බලන්න මේ දෙන්නගෙන් 7 කියන එක වැඩියෙන් ළඟ 9ටද 4ටද? අපිට පේන්න ඕනේ වැඩියෙන් ළඟ කාටද? 9ට. එහෙනම් පුතා මේ 7 උත්තරය වෙන්නත් ඕනේ 7 උත්තරේ වැඩියෙන් ලං වෙන්නත් ඕන කාටද 3ට. හරි මැද හිටියනම් පුතා හරි මැද හිටියනම් මෙයා ඉන්න ඕනේ 2.5. හැබැයි මේ පැත්තට ලං වෙන්න එපේ. එහෙනම් අපි හිතනවා 2. කීයයි කියලාද 2.6 කියලා හිතනවා. එහෙනම් අපි බලමු. 2.6 ගුණ කිරීම 2.6 කීයද ළමයි? 6 වරක් 6 36යි. 6 විතරයි 3ක් ඉතුරුයි. 6 වරක් 2 12යි 3යි 15යි. දෙවරක් 6 12යි එකක් ඉතුරුයි දෙවරක් 2 4යි 1යි 5යි. ළමයින්ට පේන්න ඕනේ 6යි 7යි 6යි. ගුණ කරපු සංඛ්‍යා දෙකේ දශම සංඛ්‍යා 2යි. එහෙනම් උත්තරේට දශම සංඛ්‍යා 2යි. එහෙනම් කීයද එන්නේ 6.76. 7 පාස් වෙච්ච එකක් දාවේ ළමයි නෑ. 7 පාස් වෙලා නෑ. 7ට කලින් එකක් අපිට ආවේ. එහෙනම් 4 පස් එකක් ගන්නත් ඕනේ. 4 පස්සේකුත් අරගෙන තමයි අපි බලන්න ඕනේ මේ උත්තරේ හරියටම හරියද කියලා. එහෙනම් 2.6 නම් මේක ආවේ 4ට කලින් නම් 4 පස් එකක් හොයාගන්න 2.0 කීයද බලන්න ඕනේ. 2.7. එහෙනම් පුතා මම මෙතන 2.7 බලනවා. 2.7. 4ක් 7 49යි 4ක් ඉතුරුයි 4ක් 2 14යි 4යි 18යි. දෙවරක් 7 14යි 4 විතර එකක් ඉතුරුයි දෙවරක් 2 4යි 1යි 5යි. 9යි 12යි 2 විතරයි එකක් ඉතුරුයි ඒකයි එනවා 7යි. ඔන්න පුතා අපිට 7ට කලින් එකකුත් ආවා 4ට පස්සේ එකකුත් ආවා. දැන් අපි මොකද්ද කරන්න කියලා බලමු. ඔන්න එනවා 7ත් එක වෙනස බලනවා. නේ 7ට වෙන්න කොච්චර ළඟද? මම මේ පියවරෙන් පියවර කියලා දෙන්නේ ඕගලන්ට මේ පළවෙනි පේපරේ ඉඳන් මොකද දාගන්න ඕන නිසා. හොඳයි ළමයි. දැන් බලන්න 7 සහ 7.2 අතර වෙනස. එහෙනම් 7න් අඩු කරනවා ළමයි. sorry 7.2යි 9න් අඩු කරනවා 7ක්. කීයද එන්නේ? 0.29. අපි මෙයාගේ වෙනස. එහෙනම් අපි 7න් අඩු කරනවා ළමයි. 6.76. වෙනස කීයද එන්නේ? මෙන් ඉලගත්ත 10න් 6ක් 4යි. 9න් 7ක් 2යි. 6න් 6ක් 0. 7 ඉඳන් 7.29ට පරතරය 0.29යි. 7 ඉඳන් 6.76ට පරතරය කීයද ළමයි? 0.24යි. කවුද ළඟ? කවුද ළඟ? මෙයා ළඟ. මෙයා ළඟ කියන්නේ කවුද ළඟ? 6.76යි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ මම හරියටම ලියන්නේ මෙච්චර දෙයක් ලියන්න නෑ. හොඳේ උත්තරේ කෙලින්ම ගහපුවම හරි. අපිට ලියන්න පුළුවන් 7 වර්ගමූලය සමානයි ආසන්නව සමානයි කාටද 6.7 ආසන්නව සමානයි 6.76ට. එහෙනම් අපිට ලියන්න පුළුවන් 7 වර්ගමූලය ආසන්නව සමානයි 6.76 වර්ගමූලයට. එහෙනම් 7 වර්ගමූලය ආසන්නව සමානයි කීයද එන්නේ? 2.6. තේරුණාද ළමයි? එහෙනම් මේකට උත්තර එන්නේ 2.6. ඒ කියන්නේ B. හරි. ඊට පස්සේ කියනවා තමයි අපිට මේ සාධක සොයන්නලු. නැකුවා සාධක සොයන්නලු. මේ චූටි කරුණක් නේ. ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න. පොඩි පොඩි දේවල් වලින් අපිට ලොකු ලොකු දේවල් මිස් වෙනවා.
එහෙනම් පොඩි දේවල් අල්ලගන්න පුරුදු වෙන්න. හරි. ඊට අපි කියන සාධක සොයන්න x වර්ගය මම ලියන්නම් එක x වර්ගය ඍණ 5යි x ධන 6. x වර්ගය ඍණ 5යි x ධන 6. ඔව්. හරිද? එහෙනම් බලමු මේක හදන්නේ කොහොමද? වර්ග පදය සහ නියත පදය ගුණ කරනවා. ධනයි ධන 6 වරක් x වර්ගය 6යි x වර්ගය. එහෙනම් මොකක් හරි සංඛ්‍යා දෙකක් ගුණ කරාම කවුද හැදෙන්න ඕනේ? ධන 6යි x වර්ගය. ඒ සංඛ්‍යා දෙක එකතු කරාම ළමයි හැදෙන්න ඕනේ මේ මැදින්නේ කවුද? ඍණ 5යි x. දැන් බලන්න 6 හදන්න පුළුවන් ක්‍රම. 6 හදන්න පුළුවන් ක්‍රම කොහොමද ළමයි? 6 හදන්න පුළුවන් එක් වරක් 6. එහෙමත් නැත්නම් දෙවරක් 3. බලන්න ළමයි මොකක් හරි සංඛ්‍යා දෙකක් ගුණ කරලා ධන උත්තරයක් ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ජාති දෙක මොකද වෙන්න ඕනේ? ධන වෙන්න ඕනේ. එහෙනම් අපිට ගන්න වෙනවා මේ දෙක එක්ක ධන එක්ක ඍණ. එහෙමත් නැත්නම් මෙතන එකතු කිරීමේ ලකුණ නම් තියෙන්නේ මේ දෙක එකතු කරලා තමයි 5 හදාගන්න ඕනේ. දැන් බලන්න 1යි 6 එකතු කරාම 5 හැදෙනවද? නැහැ. 2යි 3 එකතු කරාම තමයි 5 හැදෙන්නේ. එහෙනම් 2 සහ 3. 2 සහ 3. හරිද ළමයි? ඊට පස්සේ බලන්න එකම ජාතිය ගුණ කරොත් ධන හැදෙන්නේ එක්ක ධනයි ගුණ කරොත් ධන. ඍණයි ගුණ කරත් ධන. එහෙනම් බලන්න ළමයි මෙන්න මෙතන ඍණ 5 තියෙන්නේ. එහෙනම් ධන 2යි ධන 3යි දාලා ඍණ 5 හදන්න පුළුවන්ද? බෑ. එහෙනම් කීයද දාන්න ඕනේ? මෙයත් ඍණ ඍණයි. එහෙනම් එන්නේ ඍණ 2ix ඍණ 3ix ඍණ 2ix ඍණ 3ix. එතන තමයි. එහෙනම් බලන්න මම මේකට ආදේශ කරනවා. මොකක්ද ආදේශ කරන්නේ? ඔන්න x වර්ගයේ හැමම ඉන්නවා. මේ ඍණ 2ix ඍණ 3ix ධන 6. බලන්න මෙතන ಜಾති නැත්තම් සෙට් 3යි තිබ්බේ. දැන් සෙට් 4ක් තියෙනවා. ඔය සෙට් 4ක් තිබ්බට මේ දෙක සුළු කරාට පස්සේ ආයි අපිට ඍණ 5ix ඒ විදිහටම හම්බෙනවා. ඒ කියන්නේ වට පේන විදිය වෙනස්. පේන්නේ වෙනස්. හැබැයි ඇතුලේ තියෙන්නේ එකම දේ. එහෙනම් අපි ඊට පස්සේ කරන්නේ මෙහෙම සාධක කඩාගත්තට පස්සේ මෙන්න මේ විදිහට ජෝඩු දාලා කරමු. මේ දෙන්නගෙන් පොදුවේ ඉන්න කවුද දෙන්නටම ඉන්නේ x. එහෙනම් x කීයෙන් ගුණ කරාමද x වර්ගය වෙන්නේ x කින් ගුණ කරාම. x කීයෙන් ගුණ කරාමද ඍණ 2යි x වෙන්නේ 2කින්. වරහන් දෙක සමාන වෙන්නේ නැතුව ඊළඟ පියවරට යන්න බෑනේ. එහෙනම් මම ඊළඟට දා ගන්නවා x ඍණ 2. ඊට පස්සේ බලන්න ළමයි x කීයෙන් ගුණ කරාමද ඍණ 3යි x හැදෙන්නේ. ඍණ 3ෙන් ඈ. දැන් එතකොට මම මේ පළවෙනි එක දිහා බලලා තමයි මේක දැම්මේ. එහෙනම් දෙවෙනි එක සුළු ගුණ කරාට පස්සේ මෙයාව ලැබෙන්න ඕනේ. ඍණයි ධන දෙවරක් 3. එහෙනම් අපි හරි. එන එක වරහණක් එනවා x ඍණ 2යි ඊළඟ වරහණ එනවා x ඍණ 3යි කියලා නම්. හරිද? අපි ඊළඟ ප්‍රශ්නට යමු. මොකක්ද තියෙන්නේ? ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ළමයි ත්‍රිකෝණයක් දීලා ත්‍රිකෝණයේ අගයක් අහනවා. මම ත්‍රිකෝණය අඳ ගන්නම් මෙතන. මේ දෙවෙනි ප්‍රශ්නේ. මම හදන්නේ තුන්වෙනි ප්‍රශ්නේ. ත්‍රිකෝණී ත්‍රිකෝණයක් මෙතන තියෙන ළමයි 150 මෙතන තියෙන්නේ A මෙයා B මෙයා C සහ මෙයා D. අපෙන් අහන්නේ ABC කියන මෙන්න මෙතන කෝණය. හරිද? මෙන්න මෙතන කෝණය. මෙයාව හදන්න තියෙන හොඳම ක්‍රමය තමයි ක්‍රමයක් තියෙන ළමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. මම මෙයාව සිම්පල් B කියලා දාගත්තා. අර ගාන හැදුවේ පාස්වර්ඩ් නැත්නම් අපි ඉතින් ඒකම ලියමු කමන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ABC කෝණය එකතු කිරීම අංශක 90 සමානයි 100. මේ කෝණයේ අංශක 90 එකතු කරාම කීයට සමාන වෙනවද? 150. හේතුව මොකද ළමයි? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ඔයගොල්ලන්ට පළවෙනි පේපරේ ලියන පැය දෙකක් යන්නේ නැහැ ළමයි. ඒක නිසා මේවා ලියන්නේ. හරි. එහෙනම් ABC කෝණය අපි
හොයාගන්නගේ මොකක්ද වෙන්න ඕන ළමයි ABC කෝණය හොයාගන්න මේ ධනානුව යහ පැත්තට යන්නේ මොකක් විදිහට ඍණානුව විදිහට. කියනවා ධනානුව ඇත්තටම කිව්වොත් යහ පැත්තට යනව නෙවෙයි. ධනානුව නැති කරගන්න දෙපැත්තටම ඍණානුවක් දානවා. ඒතර ධනානුවට ඍණානුව කැපිලා යනවා. අපිට පේන්නේ මේ පැත්තේ ධනානුව මේ පැත්තේ ඍණානුව විදිහට ගියා කියලා. එහෙනම් ළමයි මට කියන්න 150 90ක් ගියා කීයද? එහෙනම් ABC කෝණය එන ළමයි අංශක 60යි කිය. හරිද? ඔන්න ABC කෝණය හරියට හොයාගත්තා. හරි. ඊට පස්සේ අපි යමු ළමයි 4 වෙනි ගානට. 4 වෙනි ගාන. 4 වෙනි ගානේ තියෙන්නේ චාපදික. PQ චාපදික මෙතන අදින්න. වෘත්ත කෑල්ලක් තියෙන්නේ අංශක 90ක් මෙතන තියෙන්නේ. මෙයා 7යි සෙන්ටිමීටර් මෙයා R PQ චාපදික අහන්න. හරි. PQ චාපදික පරිධියේ කෑල්ලක් හොයන්නේ කොහොමද? C සමානයි 2πr. එහෙනම් අපි දාමු C සමානයි 2πr ගුණ කිරීම 360න් θ. ආදේශ කරමු. එහෙනම් එතන ලියන්න පුළුවන් ළමයි 2π කියන්නේ 22 බෙදීම 7 අරය 7යි ළමයි මේ අරය 7යි ළමයි 360න් ඉතින් දාන්නේ අංශක 90. ඉතින් ඔයාලට මේ 360න් 90 කියලා දාන්න ඕමනාවක් නැහැ. කිලිම 4න් එකයි කියලා දාන්න පුළුවන්. 91යි 94යි. මම ආයෙ පැහැදිලි වෙන්න ඕන නිසා පල්ලෙහෙන් ලියනවා. 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 1 යට 4. බලමු. මේ 4 මේ 7 කැපුණා. දෙකේව 1යි දෙකේව 2යි. ආයි මේකයි මේකයි කපන්න පුළුවන්. ඒක මම වෙන පාඩකින් කපන්නම් ළමයි. කපන්න පුළුවන් අපිට දෙකේව 1යි දෙකේව 11යි කියලා නම් අපිට කපන්න පුළුවන්. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ කියලා බලන්න ළමයි. උඩ තියෙන්නේ 11. එක්වරක් 11 11 එක 11. එහෙනම් උත්තරේ එන්නේ 11යි මේක එක සෙන්ටිමීටර් කියලා අපිට උත්තරේ. හරිද ළමයි? පස්වෙනි ප්‍රශ්නේ. මම කරනවා. පස්වෙනි ප්‍රශ්න තමයි එකක් මකමු. ලඝු ගණක ආකාරයෙන් ලියන්නලු. ඔන්න ගාන දෙකේ තුන්වෙනි බලය සමානයි 8යි. මොකක්ද මේක ලියන්නේ? ලඝු ගණක ආකාරය කියන්නේ මොකද්ද? හැමතිස්සෙම ළමයි ලඝු ගණක ආකාරය කියන්නේ බලය උක්ත කරලා ලිවීමක්. මොකද්ද? බලය උක්ත කරලා ලියනවා. දැන් මේකේ බලය කවුද? මෙයානේ බලය. දැන් මෙයාව තමයි උක්ත කරනවා කියන්නේ සමාන ලකුණ එක පැත්තක තනි වෙනවා කියන එක. දැන් එයාව තනි වෙන්න ඕනේ. එහෙනම් ලඝු දෙකේ පාදයට 8 සමානයි 3යි කියලා අපිට. ඔක තමයි උත්තරේ. 6 වෙනි ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නේ කියනවා ළමයි මේ 6 වෙනි ප්‍රශ්නේ කියනවා ළමයි 2AB හා 3A වර්ගය. දැන් ඔයාලට පේන්න ඕනේ මේකේ හොයන්න කියන්නේ කූපෝකු. ප්‍රථමක සංඛ්‍යානේ ඉතින් බෙදුවයි කියලා හම්බෙන්නේ එකම තමයි. මේක ලියන්න පුළුවන්. 2 ගුණ කිරීම A ගුණ කිරීම B. මේක ලියන්න පුළුවන් ළමයි 3 ගුණ කිරීම A ගේ යොමු බලය. කුඩා පොදු ගුණාකාරය හොයන්න කොහොමද ළමයි? කුඩා පොදු ගුණාකාරය හොයන්න. මෙතන ඉලක්කම් ಜಾති සංඛ්‍යා ಜಾති මේව ಜಾති කීයක් තියෙනවද? 2 තියෙනවා 3 තියෙනවා A තියෙනවා B තියෙනවා. ඒකේ ලොකුම බලය විශාලම බලය. දෙකේ නම් ඉතින් දෙකේ පළවෙනි බලය විතරයි තියෙන්නේ. තුනේ පළවෙනි බලය විතරයි. හැබැයි A ගේ දෙවෙනි බලය තියෙනවා. B ගේ පළවෙනි බලය දැන් දාන්න ඕන නමක්. එහෙනම් මේක උන කරාම දෙවරක් 3 6යි A වර්ග B කියලා අපිට උත්තරේ එනවා. මොනක තමයි ළමයි ඒකේ උත්තරේ. හරි. ඊට පස්සේ ළමයි අපිට 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ. අපිට කියන්නේ A මේලය B ගේ සම්පූර්ණ එකේ ඩෑෂ්. මොකක්ද අපිට කියන්නේ? මෙන්න මෙහෙම රවුන්ඩ් එකක් තියෙනවා. දැන් අපි මුලින්ම දන්නවා A මේලය B කියන්නේ මොකක්ද? මේක කුලක පාඩම සුපිරියටම කියලා දෙනවා. අර බැස්සුත් අතර ඔක්කොම පිරෙනවා කියලා.
අපේ ළමයි දන්නවා. දැන් මේ AB කියන දෙකම මේ වෙලාවේ පාට වෙනවා. තාම මම ලොකුවට කියන්න යන්නේ. A සහ B දෙකම සම්පූර්ණයෙන්ම පාට පොඩි කාලේ නම් ඔයගොල්ලෝ අඳිනවා. හරිද? මේක තමයි කියන්නේ. හැබැයි අපිට කියන්න මොකද්ද? එයාව එපා. ඩෑෂ් එකෙන් කියන්නේ මෙයාව එපා. එහෙනම් මේ පාට කරපු ටික එපා. එහෙනම් පාට කරපු ටික එපා නම් මොකද්ද පාට කරන්න වෙන්නේ අපිට? උත්තරේ විදිහට. මේ පාට කරපු ටික නැතුව අනිත් ටික තමයි උත්තාලා අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ. මෙයා A, මෙයා B සාරවත්‍ර කොට. කොහොමද පාට කරන්න වෙන්නේ? මේ පාට කරපු ටික නැතුව ඉතුරු ටික කොහෙද ඉන්නේ? හරිද ළමයි? ඔන්න ඔය ටික තමයි අපිට පාට කරන්න වෙන්නේ. හරි. අඳුරු කර දක්වන්න දැක්කුවා. ඊළඟ ප්‍රශ්න ළමයි 8 වෙනි ප්‍රශ්නය. තියෙන්නේ x එකේ උඩ 1 එකතු කිරීම 3x උඩ 2. මේක සුළු කරන්න නම් ළමයි හරය සමාන වෙන්න ඕනේ. හරය සමාන වෙනවා කියන්නේ මොකද්ද වෙන්න ඕනේ? මෙතන 3x මෙතන තියෙන්නේ x. එහෙනම් මේ x කියන එකාව 3ෙන් ගුණ කරොත් අපිට 3x හැදෙනවනේ. ඉතින් යට එකා විතරක් 3ෙන් ගුණ කරලා හරියන්නේ නැහැ. දෙකාවත් 3ෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් කීයද එන්නේ කියලා බලන්න. මොකක්ද එන්නේ කියලා බලන්න. 3 වරක් 1 3යි. 3 වරක් x 3ix ධන 3ix ගෙන් 2. හරි. දැන් බලන්න මේ හරයන් සමානයි 3ix පොදු හරය විදියට ගත්තා. මෙතනින් එනවා 3 එකතු කිරීම 2. එහෙනම් 3ix ගෙන් උඩ එන්නේ 5. මොන උත්තර එනවා. හරිද? හරි. මේ ප්‍රශ්න ටිකත් හරි. පියන් ළමයි 9 වෙනි ප්‍රශ්නෙට. කාලා ඔයාලට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් WhatsApp නම්බර් එක තියෙනවා ඔයගලන්ගේ description එකේ. අන්න ඒ නම්බර් එක අරගෙන මැසේජ් එකක් දාන්න WhatsApp හරහා. හරිද? ඔය channel එකේ link එකත් පල්ලෙහා තියෙනවා ඈ. comment එකක් විතර දාලා තියන්නම් channel එකටත් සම්බන්ධ වෙලා ඉන්න. හරි. 9 වෙනි ප්‍රශ්නය. කමල් රුපියල් 40000ක මුදලක් 103ක මාසික සුළු පොලියට ණයට ලබා දෙයි. මාසයකට පස්සේ කමල්ට ලැබෙන පොලි මුදල මාසික සුළු පොලියක් නම් 40000ක මුදලකින් 103ක් 40000 එහෙනම් 40000 103ක් හැම මාසෙම හම්බ වෙනවා. 40000න් 103ක් පොලියක් විදිහට හම්බ වෙනවා. අපෙන් අහන්නේ කමල් ලැබෙන මාසයකට පස්සේ හම්බ වෙන පොලියනේ. ඉතින් මේ 40000න් 103ක් මාසයකට පස්සේ පොලියක් විදිහට හම්බ වෙනවා. නම් මේක බලමු. 40000 උන් කියන්නේ මොකද තමයි ගුණ කිරීම 103 ලියන්න පුළුවන් 3 බෙදීම මම ආයේ මේක ලියා ගන්නවා පැහැදිලි වෙන්න ඕන නිසා මෙහෙම ලියමුකෝ. දැන් ඔයගලන්ට පේනවද ළමයි මේ බිංදු දෙකට මේ බිංදු දෙක අපන්න පුළුවන්. අග මේ 400 ගුණ කිරීම 3. අග බිංදු 2යි. 4 වරක් 3 12. එහෙනම් කමලට කොච්චරක් හම්බ වෙනවද? රුපියල් 1200ක් හම්බ වෙනවා. එතකොට ළමයි ඊපස්සේ කියනවා ළමයි මේ ත්‍රිකෝණ දෙකක් දීලා ඒ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවද කියලා. මම ත්‍රිකෝණ දෙක ඇඳ ගන්නම්කෝ. මෙතනින් අද අපිට ඊට ඉතුරු වෙනවනේ. 10 වෙනි ප්‍රශ්නේ. ත්‍රිකෝණ දෙක එකක් මෙහෙම මේ අංශක 90යි මෙයත් අංශක 90යි මෙතන ඉලක් තියෙන්නේ මෙතන ඉලක් තියෙන්නේ මෙයා අංශක 60යි ඊට පස්සේ මෙයා අංශක 30යි. දැන් පුතා ඔයගලන්ට පේන්න ඕනේ 90 සහ 60 කියන කෝණය මැද තමයි මේක සමාන වෙලා තියෙන්නේ. දැන් මෙයා 30යි නම් මෙයා කෝණය කීයද? මෙතන කෝණය. මෙතන කෝණය කීයද? මෙයා 90යි නම් මේ තුනේම එකතු 180ක් වෙන්න ඕනේ. මෙයා 90යි නම් මේ දෙකත් 90ක් වුණොත් නේද 180 වෙන්නේ. මෙයා 90 නම් මේ දෙකත් 90ක් වුණොත් නේ 180 වෙන්නේ. එහෙනම් මෙයා 30යි නම් මෙයා හොයන්නේ කොහොමද? මම කියන්නම්කො සාම්ප්‍රදායික විදිහටම 180 මේ දෙක එකතු අඩු කරනවා. 90යි 30යි 100 එහෙනම් කීයද ළමයි?
අංශක 60යි කියලා උත්තරේ. නම් මෙයා අංශක 60යි. දැන් පේනවද ළමයි ඔයගලන්ට මේ 60 සහ 94 පාදය 60 සහ 94 පාදය සමාන වෙලා. එහෙනම් මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි මේ පාදය මේ කෝණය පාදයට කෝණය පා කෝ පා අවස්ථාව යටතේ මොකද වෙන්නේ ළමයි අංග සම වෙනවා. එහෙනම් මේක මොකක්ද කියන්න තියෙන්නේ? අංග සම වේද? ඔව් අංග සම වේ. අංග සම වේ නම් අංග සම අවස්ථාව මොකද්ද? කෝණය පාදය කෝ පා අවස්ථාව යටතේ අංග සම වෙනවා. හරි. 12 වෙනි ප්‍රශ්නට යන්න ළමයි. 12 වෙනි ප්‍රශ්නේ. ඔව් 11 ඉස්සුණා තමයි. 11 වෙනි ප්‍රශ්න කියන්නේ x ඍණ 1 විශාලයිලු 2. මේ කියන්නේ මේක තෘප්ත කරන ධන නිකිල මෙයා කියන්නේ ධන නිකිල ධන කියන්නේ ධනාගයන් ටික නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යා. මේක විසඳමුකෝ. ඍණ එක සරල සමීකරණ විසඳනවා වගේම තමයි විසඳන්නේ. වෙනස තමයි මොකද්ද ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් හරි ර්ණ සංඛ්‍යාවකින් ගුණ කරොත් හරි අසමානතා ලකුණේ පැත්ත මාරු වෙන එක විතරයි. බලමු මොකද්ද වෙන්නේ. ඍණ එකේ එහා පැත්තට යනවා. x 2 ධන 1. හරිද? එහෙනම් x කියන එක අපිට හම්බ වෙනවා 3ට වඩා මොකක් කියලාද අඩුයි කියලා. එහෙනම් මට කියන 3ට වඩා අඩු x අගයන් මොකද්ද තියෙන්නේ? x වලට ගන්න පුළුවන් එහෙනම් 2 ගන්න පුළුවන් 1 ගන්න පුළුවන් බිංදුව ගන්න පුළුවන්ද ඍණ 1 ගන්න පුළුවන්ද බෑ. ඇයි ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? ඔයගලන්ට ගන්න පුළුවන් ධන නිකිල විතරයි. එහෙනම් මේ දෙක. හරි. 12 වෙනි ප්‍රශ්නය. 12. බලමු මම 12 මොකද්ද කියන්නේ කියලා. 12 කියන්නේ කෙසෙල් ඇවරි 7ක ඇති ගෙඩි ගණන පහත පරිදි වේ. මෙහි මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ මැදවින් එක. ඔයගලන්ට සාකච්ඡා කරා YouTube එකට ගිහින් බලන්න 3 dimensions කියන playlist එකේ තියෙනවා. මාතේ මධ්‍යස්ථයේ මධ්‍යන්නේ fx fd ආයි සම්පූර්ණයෙන් හිතටම කවර් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ බලන්න ළමයි. එහෙනම් මේකේ මධ්‍යස්ථය හොයන්නේ සංඛ්‍යා ටික ආරෝහණ හරි අවරෝහණ හරි පිළිවෙලට හදන්න ඕනේ. දැන් බලමු මේක පිළිවෙලට හදමු. මේක තියෙනවා ඉලක්කම් තියෙනවා 7ක්. 8 තමයි පොඩිමනේ. 8. ඊට පස්සේ 9. ඊට පස්සේ 10. ඊට පස්සේ 11. ඊට පස්සේ 12. ඊට පස්සේ 13. පස්සේ 15. බලන්න 1 2 3 4 5 6 7යි. සංඛ්‍යා ටික පිළිවෙලට හැදුවට පස්සේ මැද ඉන්න එක. එක එක කපලත් පුළුවන්. එකට එකක් කවුද පුතාලා 11 තමයි මධ්‍යස්ථය. එහෙනම් මධ්‍යස්ථය කීයද ළමයි 11යි. මධ්‍යස්ථය සමාන 11 කියලා ලියන්න ඕනේ. 13. පෙට්ටියක සර්ව සම නිල් පෑන් දෙකක්ද රතු පෑන් 4ක්ද කළු පාට පෑන් 3ක්ද ඇත. එයින් අහඹු ලෙස ඉවතට ගන්නා පෑනක් රතු පෑනක් වීමේ සම්භාවිතාවය කීයද? අර ළමයි පෑන් කීයක් තියෙනවද? නිල් පාට ඒවා 2යි, රතු පාට ඒවා 4යි, කළු පාට ඒවා 3යි. ඒතකොට අර 2යි 4යි 6යි 6යි 3යි පුතාලා පෑන් 9ක් තියෙනවා. ඔය පෑන් 9න් රතු පාට ඒවා කීයක් තියෙනවද? 4යි. එහෙනම් සම්පූර්ණ පෑන් ගණන 9යි රතු පාට ඒවා තියෙන්නේ 4යි. එහෙනම් පුතාලා සම්භාවිතාවය කීයද 9න් 4. ඔක්කොම පෑන් බලන්න නිල් පාට ඒවා 2යි, රතු පාට 4යි, කළු පාට 3ක් තියෙනවා. 3ක් තියෙනවා. ඒතර ඔක්කොම අර 2යි 4යි 6යි 3යි 9යි. හරිද? එහෙනම් ඒකෙන් කීයක් තියෙනවද රතු පාට ඒවා? 9න් 4යි පුතා සම්භාවිතාවය. මේක තව සරල කරන්න පුළුවන් නම් සරල කරන්න. හැබැයි මේකේ සරල කරන්න බෑ. ඒක නිසා මේක තමයි ඔයගොල්ලන්ගේ ෆයිනල් ආන්සර් එක. හරි. ඊට පස්සේ යම් පුතාලා මේ බලමු 14 අගය සොයන්න කියලා දෙනවා. මගනවා රූප සටහන අඳ ගමු අපි. රූප සටහන අඳ ගමු. මොකක්ද වෙන්නේ කියලා බලමු. ත්‍රිකෝණයක් තියෙන්නේ. මේ දිගයි සමානයිලු. මෙයා 70යි. ඊට පස්සේ මෙයා x දු. හදමු ළමයි. හදමු. අපි මේකේ පාවිච්චි කරන ක්‍රමය මොකද්ද?
ත්‍රිකෝණයක පාද දෙකක් දිගින් සමානයි නම් ඒ සමාන පාදවලට අනුරූප කෝණ මොකද වෙන්නේ? නැත්තම් සම්මුඛ කෝණ මොකද වෙන්නේ? සමාන වෙනවා. අය කියනවා ත්‍රිකෝණයක පාද දෙකක් විශාලත්වයෙන් සමානයි නම් ඒ පාදවලට ඉදිරියෙන් ඉන්න කෝණ පාදවලට සම්මුඛ කෝණත් මොකද වෙන්නේ? විශාලත්වයෙන් සමානයි. එහෙනම් මෙයා 70යි නම් පුතා මෙයා කීයද? මෙයත් 70යි. මෙයා x නම් පුතා මේ දෙක සමාන නිසා මෙයත් මොකද වෙන්නේ පුතා? xමයි. ඔන්න ඕක පේනවාද? දැන් එහෙනම් පුතා බලන්න කියමු. දැන් පුතා බලන්න මේකේ මේ මං අදාළ ත්‍රිකෝණය විතරක් අඳිනවා. මෙයා 70යි. මෙයා x. මෙයා පුතා කීයද? 70 ධන x. මොකද මේ දෙක එකතු වෙන්නේ මේ සම්පූර්ණ කෝණය හැදිලා තියෙන්නේ 70 ධන x. එහෙනම් පුතා පේනවද මේ ත්‍රිකෝණය? ත්‍රිකෝණයක මොකද්ද අභ්‍යන්තර කෝණ සම්බන්ධ ප්‍රමේය? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180යි. මොන ත්‍රිකෝණයක්? ඍජු කෝණීය, සුළු කෝණීය, මහා කෝණීය, සමද්විපාද, සමවිෂමපාද හෝ සමපාද ඕන එක. මොකද්ද? අභ්‍යන්තර කෝණ 180. එහෙනම් මේ කෝණ තුන මොකද වෙන්නේ ළමයි? 180ට සමාන වෙන්න ඕනේ. අපි මෙතන හදමු. එහෙනම් 70 ධන 70 ධන x ධන x සමාන වෙන්නේ කීයද ළමයි? 180 නේ. පොඩ්ඩක් නෑ. අපිට හරි. 70 ධන 70 ධන x සමානයි 100. හේතුව මොකද ළමයි? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. හරි. එහෙනම් 70 කීයද ළමයි? 140යි. x ධන x 2x සමානයි 180යි. එහෙනම් x තනි කරගන්න එපායි. මොකද කරන්න ඕනේ? මේ මුලින්ම ධන 140 එහා පැත්තට යනවා. මොකක් විදියටද? 180 ඍණ 140 විදියට ළමයි. එහෙනම් එනවා 2x සමානයි කීයද කියලා දෙන්නේ ළමයි 40යි කියලා එනවා. එහෙනම් මේක දෙකෙන් බෙදලා x වලගේ හොයාගන්න. දෙකට දෙක කපලා ගියා x සමානයි 20යි අංශ කියලා උත්තරය. තා x වලගේ 20යි. හරි. ඊට පස්සේ දෙනවා විසඳන්න කියලා එකක් ඈ. හරි. ඒකත් අපි හදමුකෝ. විසඳන්න. විසඳුවොත් මොකද්ද වෙන්නේ කියලා බලමු ඈ. හරි. විසඳන්න කියලා කියන්නේ. ඒගොල්ලෝ කියනවා මේ අපි හදන්නේ ළමයි 15 වෙනි ප්‍රශ්න. x බෙදීම 2. ඍණ 1 සමානයි එතන. එහෙනම් x තනි කරගන්න x එක්ක ළඟින් ඉන්නේ ළමයි මේ 2. ඊට පස්සේ මොකද වෙන්නේ? x බෙදීම 2 අඩු කිරීම 1 සමානයි 1යි. x බෙදීම 2 දෙකින් බෙදලා එකින් එකක් අඩු කරලා අඩු කරපු එක එහා පැත්තට යනවා එකතු කිරීම විදියට. එහෙනම් x බෙදීම 2 සමානයි 1 එකතු කිරීම 1. එහෙනම් x බෙදීම 2 සමානයි පුතාලා සමාන වෙන්නේ කීයද? 2ට. එහෙනම් මේ x තනි කරගන්න මේ බෙදීම 2 මොකද්ද කරගන්න ඕනේ? නැති කරගන්න දෙපැත්තම දෙකෙන් මේකට මේක කපලා ගියා. එහෙනම් x සමාන කීයද කියලා දෙන්නේ පුතාලා 4යි කියලා ඔන්න උත්තරේ එනවා. හරි. හරි. අපි 16 වෙනි ප්‍රශ්නත් යමු. දී යති ප්‍රිස්මයේ අඳුරු කළ කොටසේ වර්ගඵලය 40යි වර්ග සෙන්ටිමීටර්ද ප්‍රිස්මයේ දිග 10යි සෙන්ටිමීටර්ද වේ නම් ප්‍රිස්මයේ පරිමාව ගණනය කරන්න. හරි. මකමු ළමයි. පරිමාව හොයන්නේ කොහොමද ළමයි? පරිමාවේ සාධාරණ සමීකරණය මොකද්ද? පරිමාවේ සාධාරණ සමීකරණය දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. මට කියන්නේ දිග වැඩි කිරීම පළල කියන්නේ මොකද්ද ළමයි? හරස් කඩ වර්ගඵලය ගුණ කිරීම උස. එහෙනම් පරිමාව සමානයි හරස් කඩ වර්ගඵලය ගුණ කිරීම උස. මේ රූපේ ගමු. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ප්‍රිස්මයක් ඈ කොහොම තියෙන්නේ? හරිද? මම කඩේට ගහන්නම්. මෙන්න මෙයා කීයද ළමයි? 40යි වර්ග සෙන්ටිමීටර්ලු.
ලේසි වැඩි. මෙයා දිග කීයද ළමයි 10යි සෙන්ටිමීටර්. එහෙනම් හරස්කඩ වර්ගඵලය කීයද ළමයි 40යි වර්ග සෙන්ටිමීටර් ගුණ කිරීම උස කීයද ළමයි 10යි සෙන්ටිමීටර්. මොකද වෙන්නේ? පරිමාව ගුණ කරාට පස්සේ එනවා 40 වරක් 10 400යි සෙන්ටිමීටර්ගේ ඝනය. හරි. මේක තමයි උත්තරේ. 17 වෙනි ප්‍රශ්නේ. මිනිස් දින ගණනක් මිනිසුන් 9 දෙනෙකු දින 4කදී කරන වැඩ ප්‍රමාණයක් දින 6කදී නිම කිරීමට මිනිසුන් කී දෙනෙක් අවශ්‍යද? මම මෙතන හදන්නම්. ඔන්න මිනිස් දින ගාන මම මිනිස් දින ප්‍රමාණය බලනවා. මිනිස්සු 9ක් දින 4කදී කොච්චර වැඩ ප්‍රමාණයක් කරනවද ළමයි? සෝරි. ඔව්. වැඩ ප්‍රමාණයක් කරනවද? 36ක්. මේ 36 දැන් අපි පියවර 4ක් මේක හිතාමත් සරල ගානක්. හැබැයි අපි පුරුද්දක් විදියට මෙන්න මේ පියවර 4 ඔස්සේ හිතන්න ඕනේ. පළවෙනි පියවර තමයි ළමයි මුළු මිනිස් දින ගණන හොයාගත්තා. හරි. මේකෙන් නියම කරලා තියෙන මිනිස් දින ගණන හොයන්න ඕන. කොච්චරක් හරි කරලාද? නෑ කරලා නෑ. ඊට පස්සේ ඉතිරි වෙච්ච මිනිස් දින ගණන හොයාගන්න. ඉතින් මේ 36න් කීයක්වත් කරලා නැත්නම් ළමයි මේ 36ම ඉතුරුයිනේ. එහෙනම් මේ 36 ඉතුරුයි. එහෙනම් ඊළඟ පියවර මිනිස් දින සමානයි මිනිස් දින තමා අවශ්‍ය දේ සුළු කරගන්නවා. එහෙනම් කීය දෙන්නේ? මිනිස් දින සමානයි මිනිස් දින. මිනිස් දින 36යි. මිනිස්සු කීයද ඉන්නේ ළමයි? දන්නේ නැහැ. මිනිස්සු දන්නේ නැති නිසා මෑන්නේ m කියලා දාගත්තා. දින කීයද ළමයි? 6යි. එහෙනම් m තනි කරගන්න දෙපැත්තම 6න් බෙදුවනම් වැඩේ. එහෙනම් 6 සමානයි m කියලා උත්තරේ. දැන් ඕගොල්ලෝ සමහර විට මේක ලියන්නේ නැතුව ඇති. ඕගොල්ලෝ පුරුද්දට මිනිස් දින සමානයි මිනිස් දින දාලා කරනවා ඇති. හැබැයි හිතන්න මෙතන වැඩ ප්‍රමාණයක් කරලා නම් මේම එකපාර දැම්මොත් උත්තර එන්නේ නැහැ. හරි තමයි අපි ඉස්සරහට මේක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන මිනිස් දින ෂෙඩියුල් එක දාලා තියෙන්නේ. ඔයාලා බලන්න. හරි. මිනිසුන් කී දෙනෙක් අවශ්‍යද? 6ක් ඕනේ. ඊට පස්සේ තියෙන 18 වෙනි ප්‍රශ්නේ ළමයි. පහතදී ඇති එක් ප්‍රකාශ නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න. මට මාර ආසාවක් තියෙනවා පේපර් එක නිවැරදි නම් වැරදි ලකුණද හරි නම් වැරදි ලකුණද යොදන්න කියලා. මට ආසාවක් තියෙනවා මේ මෙහෙම පේපර්ස් වල දාන්නේ නැහැ. මට මාර ආසාවක් තියෙනවා පේපර් එකට එහෙම දාන්න පරිස්සමෙන් ඉන්නේ. හරි. ත්‍රිකෝණ යුගලයක් එක මත එක සමපාත වේ නම් ඒ ත්‍රිකෝණ දෙක අංග සම වේ. ත්‍රිකෝණ දෙකක් ගාන්න සෙට් වෙනවා නම් මෙහෙම පයින් නැත්තම් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි පුතා. ඒක නිසා ඒක හරි. එක් ත්‍රිකෝණයක එක් පාද දෙකක් හා අන්තර්ගත කෝණය. තවත් ත්‍රිකෝණයක පාද දෙකක් හා ඕනෑම කෝණයකට සමාන වෙලා හරියන්නේ නැහැ පුතා. ඒ පාද දෙක අන්තර්ගත කෝණයටම තමයි සමාන වෙන්න ඕනේ. හරිද? එතකොට ඒක වැරදි. හරි. අපි 19 වෙනි ප්‍රශ්නේ. 19 වෙනි ප්‍රශ්නය බලන්න. 19 වෙනි ප්‍රශ්නේ. කියන්නේ මොකද්ද? මෙහි දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. මම කේන්ද්‍රික ඛණ්ඩය ටිකක් අඳ ගන්නවා. කේන්ද්‍රික ඛණ්ඩයේ තියෙන පුතාලා මෙතන කෝණය 45යි මෙයා 14 සෙන්ටිමීටර් මෙයා 45යි. වර්ගඵලය වෙන සූත්‍රය මොකද්ද? 5r වර්ගය ගුණ කිරීම 360න් θ. එහෙනම් 5 කියන්නේ 22 බෙදීම 7 ළමයි. r වලට කිය දෙන්නේ 14යි. එහෙනම් 14 වර්ගය නිසා 14 ගුණ කිරීම 14. ගුණ කිරීම 360න් අදාළ කෝණය කීයද ළමයි? 45යි. ඔයගොල්ලෝ දන්නවා 360න් 45 කියන්නේ 8න් එකයි. ඔයගොල්ලෝ නම් සුළු කරලා ගන්න. දැන් මම ආයෙ මේක ලියනවා. 22 බෙදීම 7. මේක 7ත් කපමුකෝ. මේ 7 එකයි මෙතන 7 2යි. ඉතුරුනේ මොනවද ළමයි? මේ දෙකත් කපමුකෝ කොහොමත් එකයිනේ. නේ? දෙකේව එකයි දෙකේව කීයද? 4යි. නේ? මං ආයෙ ලියා ගන්නවා නැත්තම් මේක අපහැදිලි වෙන නිසා. මේ ඉතුරු වෙන ළමයි 22 ඉතුරු වෙනවා. 7 නෑ. මෙතන නෑ. මෙතන 14 ඉතුරු වෙනවා. ගුණ කිරීම 1 යට 4 ඉතුරු වෙනවා. ඊට පස්සේ ළමයි මේ 14 සහ 4 බෙදෙනවා. දෙකේව 7යි දෙකේව 2යි. ආයි වාට පේනවද ළමයි මේ 2 සහ 22 ආයි බෙදනවා. මොකද වෙන්නේ? 2ට 2 ගොඩවල් 1යි 22ට 2 ගොඩවල් 11යි.
නෑ ඉතුරුනේ මොකද්ද ළමයි? 11 වරක් 4 නේ. 11 වරක් 7 කීයද? 77 කියලා අපේ උත්තරේ එනවා. දැන් එනවා ළමයි 77යි වර්ග සෙන්ටිමීටර. මොකද මේ වර්ගඵලයක් නිසා. හරිද? හරි. ඊට පස්සේ ආයෙ තියෙන්නේ මේ ත්‍රිකෝණවල කෝණයක් හොයන කේස් එකක්. 20 වෙනි ප්‍රශ්නෙට. ත්‍රිකෝණයක් තියෙනවා. මෙයා අංශක 40යි. මෙයා අංශක 30යි. මෙයාත් අංශක 30යි. අපිට කියන්නේ ABC මෙයා A මෙයා සරල රේඛාවක් ඈ. B C D E. හරි. දැන් පුතාලා අපි දන්නවා මෙන්න මේ ත්‍රිකෝණය සැලකුවොත් මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඒ කිව්වේ. ඔයාලට වෙනවද මෙන්න මෙහෙම ත්‍රිකෝණය. මෙයා 40යි. මෙයා 30යි. එහෙනම් මෙයා කිය දෙන්න ඕන ළමයි ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් මෙතනට එන්නේ 40යි 30යි එකතු කරාම කීයද ළමයි 70යි අංශ. එහෙනම් මෙතනට එන්නේ කීයද ළමයි 70යි. හරිද? ඊට පස්සේ ඔයාලට පේනවද මෙන්න මෙහෙම එකක්. දැන් මෙයාව අපි 70යි කියලා හොයාගත්තා. මෙයා 30ම තමයි. අපි හොයන්න ඕන කෝණය BAC ඔන්න ඉන්නේ. 70 30 අපිට හොයන්න ඕන එකයි ඉන්නවා. එහෙනම් මොකද වෙන්නේ? මේ කෝණ මේ ත්‍රිකෝණයේ කෝණ තුන එකතු කීයක් වෙන්න ඕනද? 180ක් වෙන්න ඕන. අපි ඒක පාවිච්චි කරමු. එහෙනම් BAC කෝණය එකතු කිරීම 70 ධන 30 සමාන වෙන්නේ කීයට තමයි 180. මේ කෝණයයි මේ කෝණ දෙක එකතුවයි සමාන වෙන්නේ 180ට. එහෙනම් 180 සමානයි BAC කෝණය ධන 30යි 70යි කීයද ළමයි 100යි අංශක. එහෙනම් ධන 100 මේ පැත්තට එන්න ඍණ 100 විදියට. එහෙනම් 180 ඍණ 100 සමානයි BAC කිය දෙන්නේ ළමයි. එහෙනම් උත්තරේ අංශක 80යි සමානයි BAC කෝණය කියලා අපිට උත්තරේ එනවා. එහෙනම් ළමයි මේ කෝණය කීයද? අංශක 80යි. හරි. ඊට පස්සේ කියනවා ළමයි මේ 21 වෙනි ප්‍රශ්නේ. 21 වෙනි ප්‍රශ්නේ අපි හදන්නේ. 21 වෙනි ප්‍රශ්නේ කියන ළමයි A සිට බලන විට C හි අවරෝහණ කෝණය අංශක 40කි. මේකත් මග A සිට බලන විට ඔයගොල්ලෝ ප්‍රශ්නේ බලන්න. A සිට බලන විට C හි අවරෝහණ කෝණය අංශක 40කි. යත් රූපයේ මත නිරූපණය කිරීමට හරි නිරූපණය කරන්න කියලා කියන්නේ. මේ අපි 21 වෙනි ප්‍රශ්නේ. 21. මෙයා A, මෙයා B, මෙයා මේ හරිය C. දැන් අපි කොතන ඉඳන්ද බලන්න ළමයි? A ඉඳන් බලන්න නේ. A සිට. එහෙනම් A ඉඳන් ඔන්න C දිහා බලනවා. එහෙන් බලමුකෝ අපි. C දිහා බැලුවා. හරි. C දිහා බලන් ඉන්නේ. එහෙනම් අපි හැමතිස්සෙම ආරෝහණ කෝණ අවරෝහණ කෝණ මොකක් එක්කද බයින්නේ? මයින්නේ S මට්ටම් රේඛාවත් එක්ක. දැන් මම මේ S මට්ටම් රේඛාව කියලා ලිව්වට ඔයගොල්ලෝ ලියන්න ඕනද? නෑ මට ඔයගොල්ලන්ට තේරුම් කරන්න නෑ මේ නෙන්දේ. අඳින්න ඕනේ. ලියන්න තමයි ඕනේ. S මට්ටම් රේඛාව. එහෙනම් හැමතිස්සෙම ආරෝහණ අවරෝහණ පැටලෙනවා. විසඳගන්නේ කොහොමද? ආරෝහණ අවරෝහණ අකුරු වැඩි එක කවුද? අවරෝහණ. අකුරු වැඩි එක බරයි. එහෙනම් මෙන්න මෙහෙම තියෙන S මට්ටම් රේඛාවේ බර එක පාත් වෙනවා. එහෙනම් S මට්ටම් රේඛාවත් එක්ක පල්ලෙහාට තියෙන කෝණ තමයි අවරෝහණ. ආරෝහණ කියන අකුරු අඩුයි. එහෙනම් එයා පා වෙනවා උඩට. එහෙනම් අවරෝහණ කෝණය අහන්නේ මෙන්න මෙතන ඉඳන් මේ පැත්තට කීයක්ද ඒගොල්ලෝ කියන්නේ? අංශක 40යි. මේක තමයි මාක් කරන්න කියන්නේ.
හරි. 22. ABC යනු ත්‍රිකෝණාකාර දල ඉඩමකි. ABට සහ ACට නුදුරින් BC මත පහන් කණුවක් සිටවීමට අදහස් කර ඇත. හරි. 22. ත්‍රිකෝණාකාර ඉඩමක් තියෙනවා. මෙයා A, මෙයා B, මෙයා C. ඒගොල්ලෝ කියනවා ABට සහ ACට. ABට ACට කියන එකාගේ මැද්දෙන් යනවා කියන්නේ මොකක්ද දැන් ඕනේ කෝණ සමච්ඡේදකය. අපි නිර්මාණයක් කරද්දී මුලින්ම හිතන්නේ මෙතනට කෝණ සමච්ඡේදකයක්ද ලම්බ සමච්ඡේදකයක්ද මොකක්ද අඳින්නේ කියලා නෙවෙයි හිතන්නේ. ඇඳෙන්නේ මොකක්ද? ඇඳෙන්නේ මොකක්ද කියලා බලමු. ABට සහ ACට සමානව යනවා කියන්නේ මැද්දෙන් සමදුරින් කියන්නේ මැද්දෙන් යනවා. එහෙනම් කවුද යන්න ඕනේ මේ මැද්දෙන්? එයා වඳින්නේ කොහොමද? මෙහෙම නැත්නම් තමයි යන්න ඕනේ. මම මුලින්ම ඇඳ ගන්නවා ඈ. කව කට්ට දුර තිබ්බා. ඡාපයක් ගහගත්තා. ඡාපය. ඡාප දෙයක් ගහගත්තා. මේ කැපිච්ච තැන ඉඳන් මොකද කරගන්න ඕනේ? ඡාපයයි මෙතන ඉඳන් ඡාපයයි ගන්නවා. මෙතන ඉඳන් මේ යට කැපිච්ච තැන ඉඳන් ඡාපයයි උඩ කැපිච්ච තැන ඉඳන් ඡාපයයි. මේ ඡාප දෙක කැපිච්ච තැනට ගාන්ට යා කරොත් මොකද්ද අපිට කෝණ සමච්ඡේදකයක් ලබා ගන්න පුළුවන්. මේ පහන් කණුව සිටින්නේ මොකක් මතද? BC මත. එහෙනම් මෙතන තමයි පුතා D. D සෙට් වෙන්නේ අන්න ඔතන. හරිද? හරි. ඊට පස්සේ තියෙන පුතා පයිතගරස්. දැක් ගාම පේනවා. මීටර් 4ක් උස බිත්තියක මුදුනේ එක් කෙරවරක්ද අනෙක් කෙරවර බිත්තියේ පාමුල සිට මීටර් 3ක් දුරින්ද පිහිටන් ලෙස ඉනිමකක් රූපය පරිදි හේතු කර ඇත. ඉතින් මගේ දිග සොයන්න. අන්න පුතාලා මේ අපි කරන්නේ 23. අංශක 90යි. මෙයා 4යි මීටර්. මෙයා 3යි මීටර්. මේ ඉනිමක තමයි අහන්නේ. පයිතගරස් ප්‍රමේය මොකක්ද කියන්නේ පයිතගරස් සම්බන්ධයෙන්? ඍජු කෝණී ත්‍රිකෝණයක. හරි. කර්ණය ඍජු කෝණී ඉස්සරහින් එක තමයි කර්ණය. කර්ණයේ වර්ගය. එහෙනම් A ගේ වර්ගය සමාන වෙනවා ඉදිරිපාද දෙකේ වර්ගවල එකතුවට. 4 වර්ගය දන 3 වර්ගය. පයිතගරස් කිව්වේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණ පාදයෙන් සමචතුරස්‍ර වර්ගබලය ඉදිරිපාද වලට ඇඳපු සමචතුරස්‍ර වර්ගබල වලට සමානයි කියලා. ඉතින් අපි ඒක ලේසියෙන් මොකද තියාගන්නේ? කර්ණයේ වර්ගය සමාන ඉදිරිපාද දෙකේ වර්ගවල එකතුවට. එහෙනම් අපිට A ගේ වර්ගය හම්බ වෙනවා 16 ධන 9. දෙන්නේ A ගේ වර්ගය පුතාලා 25යි. වර්ගය නැති කරන්න වර්ගමූලය දැම්මා. එහෙනම් A සමාන කීයද එන්නේ පුතාලා 5යි කියලා උත්තරේ. එහෙනම් A වලගේ කීයද පුතා 5යි. හරි. එහෙනම් අපි යන් මේ 24 වෙනි ප්‍රශ්නෙට. 24 වෙනි එකේ මොකද්ද කියන්නේ? අනුක්‍රමණය. ඔන්න මෙහෙම රේඛාවක් තියෙනවා මම හදගන්නේ ඛණ්ඩාංග දෙකක් තියෙනවා. මම ඛණ්ඩාංග දෙක විතරයි ලියාගන්නේ. 0.2 අනිත් එක 2.4. අනුක්‍රමණය හොයන්න කොහොමද ළමයි? ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. x වෙනස බෙදනවා y වෙනස. නැත්නම් ඔයගොල්ලෝ මෙහෙම දැකලා ඇති. y1 ඍණ y2 x1 ඍණ x2. දැන් බලමු වෙනසක් ඈ. එතකොට මෙතන ඉස්සරහා දාන එක y1ද y2ද කියන එක අදාළ නැහැ වෙනසක්. දැන් ඔයාලට පේනවා ඛණ්ඩාංකය අපි ඉස්සරහින් ලියන්නේ x. ඊට පස්සේ ලියන්නේ y. ඉංග්‍රීසි වලියත් එහෙම නෙන්නේ. මෙයා x, මෙයා y. මට කියන y වෙනසක් ඕනේ. y ගේ වෙනසක් ඕනේ. මෙතන ඉන්නේ 2, මෙතන ඉන්නේ 4. 2කින් 4ක් අඩු කරනවද 4ෙන් 2ක් අඩු කරනවද? ඔයාලට තේරෙන්න ඕන ළමයි. ඔයගොල්ලන් ලේසි වෙන්නේ 2කින් 4ක් අඩු කරොත් ඍණ නෙන්නේ 4ෙන් 2ක් අඩු කරමු. එහෙනම් මම ලියනවා 4ෙන් 2ක් අඩු කරමු. x කෙත් වෙනස එපයි. මුලින්ම ගත්තේ y ගේ මෙන්න මේ 4 නම් x කෙත් ගන්න ඕනේ මෙයා. එහෙනම් 2 ඍණ බිඳුව. එහෙනම් කීයද එන්නේ ළමයි? 4ෙන් 2ක් ගියාම 2යි. 2කින් බිඳුවක් ගියාම 2යි. එහෙනම් කීයද එන්නේ? 1යි කියලා උත්තර වෙනවා. එහෙනම් අනුක්‍රමණය කීයද ළමයි? 1යි. ඊළඟ ප්‍රශ්නේ 25. 25. මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඔන්න තියෙනවා මේ ත්‍රිකෝණයක්. මේ 24 ළමයි. දැන් මම කරන්නේ 25. කෙටි ප්‍රශ්නේ අන්තිම එක. එකසිය 10යි මෙන්න මේ පැත්ත දිගයි මේ පැත්ත දිගයි සමානයි
මෙයා 35යි. පුතා මෙන්න මෙහෙමයි මේක වෙන්නේ. මෙයා 35යි නම් මෙයාත් කීයද? 35යි. ඇයි ඒ ඉසෙට් එකක් පේනවද? එහෙනම් මෙයා හොයන්න පුළුවන් කොහොමද? 180න් මේ කෝණ තුනේම එකතු 180ක් වෙන්න ඕනේ. මේ කෝණ දෙක කීයද? 110යි 35යි 145යි. එහෙනම් 145ක් අඩු කරනවා. කීයද එන්නේ? 0.5 බෑ 10න් 5ක් 5යි 7න් 4ක් 3යි 1 එකක් බිඳු. එහෙනම් ඉන්නේ 35යි. දැන් ඔයාලට පේනවා මෙයාත් 35යි. මම ඒක ඇඳ ගන්නවද? මම ආයෙ ඇඳ ගන්නවා කරන්න තීරුම් කරන්න. මට ඕන කෑල්ල විතරයි. මෙයාත් 35යි. මෙයාත් 35යි. මෙයාගේ සම්පූර්ණ දිග මෙයා 6යිනේ. 6යි 12යි සෙන්ටිමීටර්. මොකක්ද ඔයාලට පේන්නේ? ත්‍රිකෝණයක කෝණ දෙකක් සමානයි නම් ඒ කෝණ වලට සම්මුඛ පාදත් එහෙනම් මෙයා 12 නම් මෙයා පාද සමානයි නම් මොකද වෙන්නේ? පාද සමානයි නම් සම්මුඛ කෝණ සමානයි. කෝණ සමානයි නම් සම්මුඛ පාද සමාන වෙනවා. එහෙනම් අපිට කියනවා AB දිග කීයද ළමයි? 12යි සෙන්ටිමීටර්. මෙයා තමයි AB නේ. එහෙනම් AB දිග සමානයි 12යි සෙන්ටිමීටර් කියලා උත්තරය. හරිද ළමයි? දාගන්න පටගාල. අපි එහෙනම් B පාර්ට් එකට යන්නේ. මැකුවා. B පාර්ට් එක බලන්න. B පාර්ට් එක මොකද කියන්නේ? භාග ගානක් නෙන්නේ. කියන ළමයි මේ කමිස සහ කලිසම පටලවා ගන්න එපා. ළමා කමිස සහ ළමා කලිසම මැහීම සඳහා ගෙන එන ලද රෙදි තොගයකින් 7න් 3ක් ළමා කමිස මැසීම සඳහා භාවිතා කරන ලදී. ළමා කමිස මැසීමෙන් පසු ඉතිරි වෙන කොටස කොච්චරක් ගෙනල්ලාද ළමයි? සම්පූර්ණ රෙදි තොගෙන් මේ හදන්නේ පුතාලා B පාර්ට් එකේ පළවෙනි ප්‍රශ්නේ. ඒකේ රෝම ඉලක්කම් 1. සම්පූර්ණ මේ තොගයක් ගෙනල්ලා තියෙනවා. ඒ තොගෙන් 7න් 3ක් ළමා කමිස ඉතිරිය. එහෙනම් සම්පූර්ණ තොගයෙන් ගෙනල්ලා තියෙනවා 7න් 3ක්. දැන් අපි මේකට ලියනවා එක කියන්නේ 7න් 7යි හරය සමාන කරගන්න එපයි 7න් 3ක්. ඔයාලා පුරුදු වෙලා ඇත්තේ කෙලින්ම 7න් 3ක් ලියන්න වෙන්නේ නැති. හැබැයි ඇත්තටම කිව්වොත් සම්පූර්ණ තොගයෙන් තමයි 7න් 3ක් අඩු කරන්නේ. මේක පුරුද්දක් කරගන්න. එහෙනම් උත්තරේ එනවා 7න් 4යි කියලා ළමයි උත්තරේ එනවා. හරි. 7න් 4යි කියලා උත්තරේ එනවා. මේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ ළමයි මොකද වෙන්නේ කියලා බලන්න. අපි ඊට පස්සේ අහන්න දෙවෙනි ප්‍රශ්නේ. ළමා කලිසම මැසීම සඳහා ඊට පස්සේ පොඩි ඩොට් එකක් දාලා තියෙනවා. ළමා කමිස මැසීමෙන් පසු ඉතිරි වන කොටසින් 4න් එකක් ළමා කමිස. දෙවෙනි ප්‍රශ්නේ. ඉතිරි වන කොටසින් කොච්චරද ළමයි? 4න් එකක්. ඉතිරි වෙන කොටස කීයද? 7න් 4න් ආයෙ මම 4 දැම්මේ 7න් 4න් ගුණ කියන්නේ ಗುಣ කිරීමක් තමයි 4න් 1යි. මේ 4ට මේ 4 කැපුණා. එහෙනම් කීයද එන්නේ? 7න් 1යි කියලා උත්තරය එනවා. එහෙනම් කොච්චරක් තියෙනවද? මුළු ප්‍රමාණයෙන් කලිසම් මැසීම සඳහා කොච්චරක් වැය කළා තියෙනවද? සම්පූර්ණ තොගයෙන් 4 එක. මේ ඉතිරි කොටසෙන් 4න් එකන්නේ. ඉතිරි කොටස 7න් 1ක්. හරි. තුන්වෙනි ප්‍රශ්නය. ළමා කමිස සහ ළමා කලිසම් මැසීමෙන් පසු ඉතිරි වූ රෙදි කොටස කොපමණද? මුලින්ම හොයන්න ඕන ළමයි අපි තුන්වෙනි ප්‍රශ්නය. කලිසම් සහ කමිස. මුලින්ම කමිස මැහුවා 7න් 3ක්. කලිසම් මැහුවා 7න් එකක්. කමිස මැහුවා 7න් 3ක්. ඊට පස්සේ කලිසම් මැහුවා 7න් එකක්. එහෙනම් මේක එකතු කරාම කීයද එන්නේ ළමයි? 7න් 4යි. එහෙනම් අපෙන් අහන්නේ ඉතිරි වුණාම මේ කලිසම් සහ කමිස මහන්න මෙච්චරක් ගියා.
7න් 4ක්. ඉතිරිය හොයන්න කොහමද? එම නිසා ඉතිරිය සම්පූර්ණයකින් අඩු කරනවා 7න් 4ක්. එහෙනම් 7න් 7න් අඩු කරනවා 7න් 4ක් කිය දෙන්නේ 7න් 3යි කියලා උත්තරය එනවා. එහෙනම් කලිසම් සහ කමිස මැහුවට පස්සෙත් කීයක් ඉතුරු වෙනවද ළමයි? 7න් 3ක් ඉතුරු වෙනවා. ඒගොල්ලෝ කියනවා ඉතුරු වෙච්ච රෙදි ප්‍රමාණය මීටර වලින් කියනවා. ඒ මොකද්ද? හතරවෙනි ප්‍රශ්නය. ඉතිරි වෙච්ච රෙදි ප්‍රමාණය මීටර 6යි. ඉතිරිය මීටර 6යි. ඉතිරිය කොච්චරද? 7න් 3ක් කියන්නේ මීටර 6යි. අපෙන් අහනවා මුල් රෙදි ප්‍රමාණය. මේක ආකාර දෙකකට හදන්න පුළුවන්. මම ආකාර දෙකකට හදනවා. පළවෙනි ආකාරය මේ පැත්තෙන් හදන්නම්. මේකෙන් 7න් 3ක් කියන්නේ 6ක්ලු. ඒ කියන්නේ 3ක් කියන්නේ පුතාලා මීටර 6යි. නේ? 3ක් කියන්නේ 6යි. එන එකක් කියන්නේ කොච්චරද? 3ක මිල 6ක් නම් එකක මිල වගේ ආයෙ වගේනේ. ටොෆි 3ක් 6යි. එක ටොෆියක් කොහොමද ගන්නෙ? 3 එක උනේ 3ෙන් බෙදලා එහෙනම් 6ත් 3ෙන් බෙදනවා. එහෙනම් 6 බෙදීම 3 කීයද ළමයි? 2යි. අපිට සම්පූර්ණ තොගේ 7න් නේ කතා කරලා තියෙන්නේ. එහෙනම් සම්පූර්ණ තොගේ 7යි. 7ක් හොයන්නේ කොහොමද? 1ක් 2යි නම් 7ක් හොයන්නේ 7ෙන් ගුණ කරනවා 14යි මීටර කියලා උත්තරේ එනවා. ඔය ක්‍රමය. අනිත් ක්‍රමය තමයි ළමයි මේක කරනවා. අනිත් ක්‍රමය 7න් 3ක් කියන්නේ 6යි. එහෙනම් 7න් 1ක් කියන්නේ කොච්චරද? 2යිනේ පුතා. මේකම තමයි. 7න් 3ක් කියන්නේ 6ක් නම් 7න් 1ක් කියන්නේ මේ 7කින් 3ක් කියන්නේ 6යි නම් 1ක් කියන්නේ 2යි. එහෙනම් අපිට ඕන සම්පූර්ණ තොගය 7න් 7ක් කියන්නේ පුතාලා කොච්චරද? 14යි මීටර්. මේ කලින් එකම තමයි ලියපු විදිය පොඩ්ඩක් වෙනස්. නේ? ලියපු විදිය පොඩ්ඩක් වෙනසක් තමයි තියෙන්නේ. 3ක් කියන්නේ 6ක්. 7න් 3ක් කියන්නේ 6යි නම් 7 1ක් කියන්නේ 2යි. එහෙනම් 7න් 7ක් කියන්නේ 14යි. හරි. ඊට පස්සේ කියනවා රෙදි මීටරයක මිල මෙච්චරයි නම් රෙදි වල වටිනාකම. මෙහෙට එතන හදලා දාමු. දෙන්න හදමු. එතන මැකුවා. රෙදි මීටරයක් අපිට රෙදි මීටර කීයක් වුණාද 14ක් ඈ. එහෙනම් මීටර 14ක් හොයන්න අපි රෙදි මීටරයක් 200 නිසා මේක 200ෙන් ගුණ කරනවා. ඉතින් අග බිංදු 2යි. 14 2ක් 28යි ඈ. නැත්තම් පුළුවන් දෙවරක් 4 8යි. දෙවරක් 2 sorry දෙවරක් 1 2යි. එහෙනම් රුපියල් 2800යි කියලා උත්තරේ එනවා. මේ දවස්වල ඇත්තටම මීටරයක් මේ රෙදි දිනවා 100 ගණන් වලටත් මට මතකයි චීත්‍ර රෙදි තිබ්බේ. 2018 හරි. එහෙනම් ළමයි පළවෙනි ප්‍රශ්නේ ඉවර වෙනවා. දෙවෙනි ප්‍රශ්නට යන්න. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? බලමු. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ ABCD යන ඍජුකෝණාශ්‍රය හරි ඇඳගම් රූපේ. මෙයා A, මෙයා B, මෙයා C සහ මෙයා D. හරිද? හරි. තව දත්ත තියෙනවා. මෙයා 50යි මීටර. මෙයා 28යි මීටර. බලමු. මුලින්ම කියන ඍජුකෝණාශ්‍රාකාර බිම් කොටසේ වර්ගඵලය සොයන්න. පළවෙනි ප්‍රශ්නේ. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? දිග ගුණ කිරීම පළල. දිග ගුණ කිරීම පළල. දිග 50යි මීටර. පළල කීයද? 28යි මීටර. අපි ගුණ කරමු. අග බිඳුව මුලින් දැම්මා. 5 වරක් 8 40යි. 4ක් ඉතුරුයි. 5 වරක් 2 10යි 4යි. 14යි වර්ග මීටර. ඊට පස්සේ කියනවා මේ රූපයේ පරිදි AD විස්කම්භය වන පරිදි අර්ධවෘත්තාකාර කොටසක් මල් වගා කර ඇති නම් ඒ කොටසේ පරිමිතිය. එහෙනම් මේකේ පරිමිතිය අහන්න. පරිමිතිය කියන්නේ වටේ දිගන ළමයි මේ පැත්ත දන්නවා මෙන්න මේ දිග තමයි දන්නේ නැත්තේ. කොහොමද දිග හොයන්නේ? දෙවෙනි ප්‍රශ්නේ. C = 2πr. ගුණ කිරීම 300 හැරෙන් θ. හරිද? එහෙනම් 2 5 කියන්නේ 22 බෙදීම 7 r කීයද? සම්පූර්ණ එක 28යි නම් ඒකෙන් භාගයනේ පුතා r. එහෙනම් 28න් භාගය කියන්නේ 14යි. 300න් කීයද දාන්නේ?
180. එහෙම වුණාවක් නැහැ. කෙලින්ම දෙකෙන් එක දැම්මත් අවුලක් නැහැ. මං අයිඩියා ගන්න. 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 14 ගුණ කිරීම 1 යට 2 ඈ. කවුරු 7 1යි 7 ඒවා 2යි. අයෝන මේ දෙකට මේ දෙක කපන්නත් පුළුවන් මේ කොහොමත් එකයි. මේ දෙකේ 1යි දෙකේ ඒවා 1යි. එහෙනම් දෙවරක් 22 කීය දෙන්නේ තමයි 44යි මීටර කියලා එනවා. මේක නෙමෙයි උත්තරය ඈ. මේ පැත්ත 44 නේ. මෙන්න මේ ධාරය තමයි 44. දැන් අපිට සම්පූර්ණ පරිමිතිය කියන්නේ වටේ දිගයි නෙමේ 44 තව කීයක්ද තෝරන්න ඕනේ 28ක්. එතනින් ලියමු. මම මෙතන ලියනවා ඈ. මේක උඩ තියෙන්නේ. එම නිසා පරිමිතියයි දෙන්නේ 28ට එකතු කරනවා 44. 4යි 8යි 12යි 2 විතර එකක් ඉතුරු වෙයි. ඉතින් 7යි 72යි මීටර කියලා උත්තරය එනවා. හරි. පරිමිතියත් එව්වා. ඊට පස්සේ කියනවා ළමයි මේ BC සහ CD දාර ඔස්සේ මායමේ පිහිටනසේ වර්ගඵලය 70ක් වෙච්ච ඍජුකෝණික ත්‍රිකෝණාකාර පොකුණක් ඉඩම තුල ඉදි කළ යුතුය. එහි ආධාරක පාදය BC. එතකොට ආධාරක BC නම් මෙයා වෙනස් වෙන්න බෑ මේ පැත්තට තමයි ওই ඍජුකෝණික ත්‍රිකෝණය වදින්නේ. මෙයාගේ වර්ගඵලය කීයක්ද? 70යි. ඊළඟ ප්‍රශ්නය. නම් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න කොහොමද ළමයි? ත්‍රිකෝණයක වර්ගඵලය. වර්ගඵලය හොයන්නේ වර්ගඵලය සමානයි භාගය ගුණ කිරීම ආධාරය ගුණ කිරීම ලම්බ වර්ගඵලය එනවා පුතාලා 70යි කියලා. වර්ග මීටර් සමානයි භාගය ගුණ කිරීම ආධාරකය මොකද වෙන්නේ? මේ පැත්තේ දිග කීයද පුතාලා? මේ 28යි. ලම්බ උස මේ පැත්ත දන්නේ නැහැ. මම එයාව අපි x කියලා ගමු. 2 1යි 2 ඒවා 14යි. එහෙනම් පුතාලා 70 සමානයි 14 වාරයක් x තනි කරගන්න දෙපැත්තම 14න් කපලා ගියා. සුළු කරමු. 7න් බෙදමු 7 ඒවා 2යි 7 ඒවා 10යි. එහෙනම් 10 බෙදීම 2 සමානයි x කියලා එනවා කීය දෙන්නේ 5යි මීටර සමානයි x කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් මෙතන කීය දෙන්නේ අපි කියනවා මේ මිනුම් සහිතව දක්වන්න. එහෙනම් මේ කෑල්ල දිග කීයද? 5යි මීටර. හරිද? මීටර 5යි. ඊට පස්සේ කියනවා මේ මල් වගාවට හා පොකුණට වෙන් කළ පසු ඉඩ මේ ඉතිරි වන කොටසේ වර්ගඵලය තුමකම්. නැකුවා. සෝරි. අපිට කීයද ආවේ? 1400 නේ. හද. අපි මුලින්ම හොයාගමු අර්ධ ලොකු එකාගෙන් මේ දෙන්න වයින් කරා නම් ඉතිරි වෙන එකව හොයාගන්න පුළුවන්. මේ ලොකු එකාගේ වර්ගඵලයෙන් එයා ආවේ ලොකු එකා ආවේ 44 සෝරි. ඉතින් 50 28ක්. එතකොට එන්නේ 1400. හරිනේ. බිඳුව දැම්මා 5 වර 44ක් විතර 14 හරි. වර්ග මීටර. දැන් මේ ලොකු එකාගේ වර්ගඵලය මෙයාවයි අඩු කරා නම් හරි. ඉතින් මෙයාවත් දන්නවා. මෙයා විතරයි හොයන්න තියෙන්නේ. කොහොමද වර්ගඵලය එන්නේ? 5r වර්ගය ගුණ කිරීම 360 θ. මම දානවා 5 කියන්නේ 32 බෙදීම 7යි. අරය කීයද පුතාලා 14යි. එහෙනම් අරය වර්ගය 14 ගුණ කිරීම 14 ගුණ කිරීම 360 θ වෙනකොට මම කීයද දාන්නේ? දෙකෙන් එකයි අර්ධ වෘත්තයක් 360 180 දැම්මත් එකයි මෙහෙමත් එකයි. 7 1යි 7 2යි. මේ දෙකට මේ දෙක අපල ගියා. එහෙනම් එන්නේ 22 වාරයක් 14. 14 ඒවා දෙකක් 28යි. 8 විතරයි දෙකක් ඉතුරුයි. 14 ඒවා දෙකක් 28යි දෙකයි තියෙන්නේ. 360යි වර්ග මීටර කියලා. එහෙනම් අපි ලියමු එම නිසා ඉතිරි කොටසේ වර්ගඵලය. ඉතිරි කොටසේ වර්ගඵලය.
ඔක්කොම එක 1400න් අඩු කරන්න ඕනේ පුතාලා මේ දෙක එකතුව. එහෙනම් 300ට මෙහෙම ලියමු. අඩු කරන්න ඕනේ 308 ඍණ 70. එහෙනම් 308යි 70යි කිය දෙන්නේ. 1400න් අඩු කරනවා 378. හලෝ පල්ලෙහාට ලියන්න. මම පල්ලෙහාට ලියා ගන්නම්කෝ. ඔයගොල්ලන්වත් පැහැදිලි වෙන්න. බිංදුවෙන් 8ක් බෑ මෙහෙන් ඉල්ල ගන්නවා 10න් 8ක් 2යි. මෙතන තියෙන 9. 9න් 7ක් 2යි. මෙතන තියෙන 3න් 3න් 3ක් 0.1යි. එහෙනම් වර්ග මීටර කොච්චරද? 1022යි කියලා පුතාලා උත්තර එනවා ඈ. හරි. වර්ග මීටර 1022යි. හරි. ඔන්න එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ ඉවර වෙනවා ළමයි. අපි තුන්වෙනි ප්‍රශ්නෙට යමු. තුන්වෙනි ප්‍රශ්නෙට යමු. තුන්වෙනි ප්‍රශ්නේ කියන ළමයි මෝටර රථ නිෂ්පාදන සමාගමක් මිනිසුන් 15 දිනක යොදාගෙන දින 9කදී මෝටර රථයක් නිෂ්පාදනය කරයි. එහෙනම් මෝටර රථයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය මිනිස් දින ගණන තුන්වෙනි ප්‍රශ්නේ. මිනිස් ගුණ කිරීම දින. මිනිස්සු කීයක්ද? 15යි. දින කීයක්ද? 9යි. 15 වරක් 9 කීයද? 9 වරක් 45යි. 5 විතරයි 4ක් ඉතුරුයි. 9 වරක් 9 4යි 13යි. එහෙනම් මිනිස් දින 135යි. මුල් දින 3 ඊට පස්සේ කියනවා ඉහත මිනිසුන් 15 දෙනා දින 3ක් වැඩ කර පසු මිනිසුන් 5ක් අසනීප වී නිවාඩු ගත්තලු. මුල් දින 3දී නිම කළ වැඩ ප්‍රමාණය සොයන්නලු. දවස් 3යි වැඩ කළා තියෙන්නේ. එහෙනම් මිනිස් ගුණ කිරීම මිනිස්සු කී දෙනෙක් කීයද? මේ 15 දෙනා වැඩ කළ තියෙන දවස් 3යි. 15 3ක් කීයද ළමයි? 45යි මිනිස් දින. මිදි 45යි. ඉදිරි මිනිසුන් 10 දෙනා විසින් එම මෝටර රථ නිෂ්පාදනය කර නිම කළ යුතු නම් ඒ සඳහා කොපමණ වැඩිපුර දින ගණනක් අවශ්‍යද? දැන් පුතාලා බලන්න 135ක් තියෙනවා. 45ක් කරලා. එහෙනම් කීයක් ඉතුරුද? සෝරි මේ දෙවෙනි එක. ඔව්. තව කොච්චරක් ඉතුරුද කියලා බලමු වැඩ කරන්න. මේ 135න් 45ක් අඩු කරනවා. කීයද? 90යි උත්තරේ. දැන් මිනිස් දින 90ක වැඩක් තියෙනවා. තව කරන්න. දැන් මිනිස් දින 90ක වැඩ කරන්න මිනිසුන් කීයද ඉන්නේ? දැන් ඉන්නේ 10 දෙනයි. දැන් බලමු. මිනිස් දින සමානයි. මිනිස් දින. මිනිස්සු 90 දෙනාට ඉන්නේ මිනිස්සු 10 දෙනයි දවස් ගණන දන්නේ නැහැ. මං D කියලා ගත්ත days නිසා. ඉන්න කියන්නේ. දෙපැත්තම 10න් බෙදුවා ළමයි උත්තර එනවා 9 සමානයි දින. D කියලා දාගමු. එන දින. දින 9ක් යනවලු. අපෙන් අහන්නේ වැඩිපුර කොච්චරක් යනවද කියලා. දවස් කීයක් වැඩ කරාද? 3ක් මුලින් වැඩ කරා. ඊට පස්සේ තව දවස් කීයක් ඕනද? 9ක් කියන අපිට ලියන්න පුළුවන්. එම නිසා මුළු දින ගණන. මුළු දින ගණන. අර 9යි මේ 3යි කීය දෙන්නේ ළමයි? 12යි දින. හැබැයි අපෙන් අහන කොච්චරක් වැඩිපුර කරාද කියලා. ඒගොල්ලෝ හිතන් හිටියේ දවස් 9න් කරන්න. හැබැයි දවස් කීයක් ගිහින්ද 12ක් ගිහිල්ලා. එකක් ලියමු. එතන පේනවා මොනිසා කොපමණ වැඩිපුර දින. වැඩිපුර දින කීයද? 12න් අඩු කරනවා 9ක් එනවා උත්තරේ 3යි දින කියලා පුතාලා. දින කීයක් යනවද? 3ක්. අය කියනවා මිනිස් දින 135ක් තිබ්බා. 45ක් කරා. එහෙනම් කීයක් ඉතුරුද? 90ක්. ඒ 90 කරන්න හිටියේ මිනිස්සු 10යි. එහෙනම් තව දවස් කීයක් යනවද? 9ක්. ඒගොල්ලෝ හිතන් හිටියේ දවස් 9න් කරන්න. හැබැයි මේ 9ක් තව වැඩ කරන්න ඕනේ. දවස් 3කුත් වැඩ කරා. එහෙනම් ඔක්කොම දවස් 12ක් ගත වෙනවා. හිතන් හිටියේ 9 එහෙනම් වැඩිපුර දින කීයක් යනවද? 3ක් යනවා. හරි. ඊට පස්සේ කියනවා මෝටර රථය නිෂ්පාදනය කරන්නෙකු සඳහා දිනකට සේවය කළ කුලිය එනවලු 3500ක්. එනම් කුලිය. එක් මෝටර රථයක් නිෂ්පාදනයේදී නිවාඩු ලබා නොගත් මිනිසෙකු හා නිවාඩු ලබා ගත්. අන්තිම ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ. නිවාඩු නොගත්.
කට්ටිය කොච්චරක් ඉන්නවද? නිවාඩු නොගත් අය දවස් කීයක් වැඩ කරාද? නිවාඩු නොගත් කට්ටිය ඔක්කොම දවස් 12ක් වැඩ කරන්න ඕන. එහෙනම් 12 වැඩි කිරීම 3500. එහෙනම් මෙච්චරක පඩියක් ඒගොල්ලන්ට හම්බ වෙනවා. සුළු කරමු බලන්න. එහෙම දාගන්න අත්‍යවශ්‍යම නැහැ උත්තරේ කමන්නේ. වෙනසනේ යන්නේ. මං ක්‍රම කීපයකට හදන්නම්. සාමාන්‍ය බේසික් නියම අග බිංදු දෙක දාගත්තා. හරිද? 12 සොරක් 60යි බිංදු විතර 6ක් ඉතුරුයි. 12 සොරක් 3 36යි. 36 6 42යි. මෙච්චරක් හම්බ වෙනවා. නිවාඩු ගත්තයන් උන් වැඩ කරේ කීයද? නිවාඩු ගත්ත කට්ටිය මුල් දින නිවාඩු ගත්ත කට්ටිය ඉන්නේ දවස් 3යි වැඩ කරලා තියෙන්නේ. එහෙනම් නිවාඩු ලබා ගත්තා. නිවාඩු ලබා ගත්තා. 3 ගානේ 3500. අග බිංදු දෙක මුලින් දාගත්තා. 3 වරක් 5 15යි 5 විතර එකක් ඉතුරුයි. 3 වරක් 3 9 එකයි. මේ දෙක අතර වෙනසනේ. මගනවා. මේක මගම. මේ දෙක අතර වෙනස අහන්න ලබන. එහෙනම් අපිට පුළුවන් කීයද? 42000න් කීයද? 10500ක් කරන්න. බිංදුවයි බිංදුවයි. මෙන් ඉල්ලගත්ත 10න් 5ක් 5යි. එතන තියෙන 1. එකෙන් බිංදුවක් 1යි. එතන තියෙන්නේ 31500ක් හම්බ වෙනවා වැඩිපුර. මේක තමයි උත්තරේ. තව ක්‍රමයකට හදමු. තව ක්‍රමයකට තමයි ඔයගොල්ලන්ට තේරෙන්න ඕන ළමයි. නිවාඩු ගත්ත කට්ටියයි නිවාඩු නොගත්ත කට්ටියගේ දවස් ගණන බැලුවොත් නිවාඩු ගත්ත කට්ටිය නිවාඩු ගත් දින කීයක් වැඩ කරනවද? නිවාඩු ගත්ත කට්ටිය වැඩ කරලා තියෙන්නේ දින 3යි. නිවාඩු නොගත් කීයද? දින 12යි. එහෙනම් නිවාඩු නොගත්ත කට්ටිය දවස් කීයක් වැඩිපුර වැඩ කරලා තියෙනවද? එම නිසා වැඩිපුර දින කීයක් තියෙනවද? මේ 12න් 3ක් අඩු කරාම 9යි. එහෙනම් වැඩිපුර දවස් 9ක් වැඩ කළා කියන්නේ ඒගොල්ලන්ට වැඩිපුර දවස් 9ක පඩිත් හම්බෙනවා. එහෙනම් එම නිසා වැඩිපුර පඩි මුදල මේ 9 ගානේ කීයද? 3000 අග බිංදු දෙක දාගත්තා. 9 වරක් 5 45යි. 5 විතරයි 4ක් ඉතුරුයි. 9 වරක් 3 27යි 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 4යි 31යි. ඒත් මේ උත්තරේම රුපියල් ඔය මොන ක්‍රමයකට ගත්තද ළමයි උත්තරේ ගන්න පුළුවන් ඈ. හරි. අපි හතරවෙනි ප්‍රශ්නටත් යන්න. නකුවා තේරෙන්නේ නැති එකක් තිබ්බොත් මෙසේජ් එකක් දාන්න. හරි. හතරවෙනි ප්‍රශ්නේ. කුලක තියෙන්නේ අවයව ලියන්නලු. සාරවත්‍ර කුලකය එකේ ඉඳන් 9 වෙනකන් තියෙන පූර්ණ සංඛ්‍යා 1 1 3 4 5 6 7 8 9. ඊට පස්සේ ගන්නවා A ගේ අවයව කියන්නේ 1.10 අතර ප්‍රථම සංඛ්‍යා. ප්‍රථම සංඛ්‍යා 2 3 5 7. ඊට පස්සේ B 0.10 අතර ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා මොනවද ළමයි? 1 3 5 7 9. ඊට පස්සේ කියනවා මේ ටික මේ වෙන් රූප සටහනේ දාන්න. මෙතනත් වෙන් රූප සටහන් අඳිමු. මෙයා A මෙයා B මෙයා සාරවත්‍ර කුලකය. බලන්න A ටයි B ටයි දෙකටම පොදු වෙච්ච උන් ඉන්නවද මේ? උන්නේ කොහෙද ඉන්නේ ළමයි? මැද. 3 කියන එකයි 5 කියන එකයි 7 කියන එකයි ඉන්න ඕනේ මැද. ඉතුරුනේ. A වලට ඉතුරුනා තව 2 ඉතුරුනා. B වලට ඉතුරුනා 1 සහ 9.
දැන් මේ දෙකම නැති කට්ටිය කවුද ඉන්නේ? 1 ඉන්නවා, 2 ඉන්නවා, 3 ඉන්නවා, 4 නැහැ. එකලු එළියේ 4. 5 ඉන්නවා, 6 නැහැ. 7 ඉන්නවා, 8 නැහැ. 9 ඉන්නවා. හරි. ඔන්න ඔහොම තමයි පුර වෙන්නේ. ඊට පස්සේ කියනවා පුතා මේ පස්වෙනි ප්‍රශ්න එක ලේසියි. වට කාලේ යන එක. Number of A, number of A dash, number of A, number of A dash, number of හරි. n කියන එකේ තේරුම අවයව ගණන. a කියන එකේ අවයව කීයක් තියෙනවද? a කියන එකේ අවයව 1 2 3 4. එහෙනම් එතන ඉන්නේ 4. a dash කියන්නේ ඒව එපා. a නැතුව ඉතුරු ටිකේ අවයව ගණන. a එපා. a නැතුව ඉතුරු කීයක් තියෙනවද? a ටිකනේ. a නැතුව 1 2 4 5යි. එහෙනම් කීයක් ඉන්නවද ළමයි? 5ක් ඉන්නවා. එහෙනම් සාරාංශ කුලකේ ඔක්කොම කීයක් ඉන්නවද? 9ක් ඉන්නවනේ ඉතින්. දැන් ඔයාලට පේන්න ඕන සම්බන්ධයක්. මොකද සම්බන්ධය? සම්බන්ධය තමයි මේ 4යි 5යි එකතු කරාම කාට සමාන වෙන්නේ 9ට. දැන් අපිට ලියන්න පුළුවන් සම්බන්ධයක් කියන්නේ සාරවත්‍ර කුලකයක සමාන වෙනවා A කුලකයේ අවයව ගණන සහ මොකද්ද? A dash කියන එකේ අවයව ගණන. නෝක ලියලා පෙන්නන්න ඕනේ. හරි. එච්චරයි. අන්තිම එක. පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ කියන ළමයි මේ වට ප්‍රස්ථාරයක් තියෙනවා මම ඒක පොඩ්ඩක් ඇඳ ගන්නම්. අංශක 90යි අංශක 60යි තුන අංශක 90යි තුන අංශක 60යි 70යි මෙයා ආප මෙයා ඉදිආප මෙයා රොටි මෙයා කිරිබත් හරිද? ඒගොල්ලෝ කියනවා මේ පළවෙනි ප්‍රශ්නේ සිසුන් කන්න මේ ප්‍රශ්න කියවගෙනම සිසුන් කණ්ඩායමක් තම තමන්ගේ වඩාත්ම කැමති ආහාර වර්ග පිළිබඳව කරන ලද සමීක්ෂණයෙන් ගිල්ලත් ප්‍රතිඵල අනුව අඳින ලද වට ප්‍රස්ථාරයක් මෙහි දක්වා ඇත. පළවෙනි ප්‍රශ්නේ ආප තෝරාගත් සිසුන් ගණන මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් කවර භාගයක්ද? කෝණය කීයද ළමයි? ආප තෝරගත්ත කට්ටිය ඔක්කොමල්ලා අංශක 360කින් ආප කීයද? 90යි. 360න් 90යි. එහෙමත් නැත්නම් 4න් 1යි. දැක්කම පේනවා. ආප තෝරගෙන ඉන්නේ කාලයිනේ. ඊට පස්සේ කියනවා ආප තෝරාගත් සිසුන් සංඛ්‍යාව 45ක් නම් සමීක්ෂණයට සහභාගී වූ මුළු සිසුන් ගණන. මම මෙතන හද අංශක 90ක් ඉන්නවා ආප වලට. සිසුන් ගණන කීයද පුතාලා? 45යි. මේක ආකාර කීපයකට හදන්නම්. මට කියන්නේ 90ක් කියන්නේ මේක තමයි මේ පළවෙනි ආකාරය. මම නිල් පාටෙන් හදන්නම් පළවෙනි ආකාරය. 90ක් කියන්නේ පුතා 45යිද? මේක සුළු කරමු. 9න් බෙදමු. 10ක් කියන්නේ පුතාලා කීයද? 5යි. එහෙනම් අංශක 2ක් කියන්නේ පුතාලා කීයද? 1යි. අංශක 2ක් කියන්නේ 1යි. එහෙනම් අපිට කීයක්ද ඕනේ? අංශක 360. 360ක් කියන්නේ කීයක්ද කියලා දන්නේ නැහැ. මම x කියලා දාගත්තා. අංශක ගණන බෙදෙනවා අංශක ගණනෙන්. ළමයි ගණන බෙදෙනවා ළමයි ගණනෙන්. කීයද එන්නේ? 180. මුළු සිසුන් ගණන 180යි කියලා එනවා. ඒක විදියක්. ආයි කියනවා 90කින් 45 නම් 10ක් 5යි දෙන්නෙක්ගෙන් අංශක 2කින් 1යි. අංශක 2කින් 1 කෙනයි. එහෙනම් අංශක 360කින් මේ දෙකක් කියන්නේ එකක් නම් 360ක් කියන්නේ 180යි. අංශක නෑ මොකද? 180යි. එහෙම හිතන්නකෝ. එහෙම නැත්නම් අනිත් ක්‍රමය තමයි ඔයාලට අනිත් ක්‍රමය තමයි අපිට පුළුවන් අංශක 90ක් කියන්නේ 45යි. නම් 360ක් කියන්නේ කීයක්ද කියලා තමයි අහන්නේ. x කියලා මම ගන්නවා. 90 360 උනේ කොහොමද?
4ෙන් ගුණ කරලා. එහෙනම් ළමයි මෙයාවත් කොහමද ගන්නෙ? 4ෙන් ගුණ කරනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? 45 ඒවා 4ක්. 4ක් පහ 20යි බිඳුව විතර දෙකක් ඉතුරුයි 16යි 2යි 10. එහෙනම් කීයද එන්නේ? ළමයි නැත්තම් මුළු පිරිස කීයක් එනවද? 18ක් එනවා. හරි. ඊට පස්සේ කියනවා කිරිබත් තෝරාගත් අය නිරූපණය කිරීම සඳහා දක්වන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. මකමු. කිරිබත් කට්ටිය නිරූපණය කරන කෝණය අහන්නේ. ලක්ෂයක් වටා කෝණවල එකතුව කීයද ළමයි? ලක්ෂයක් වටා කෝණවල එකතුව 360යි. මේ අපි හදන්නේ තුන්වෙනි ප්‍රශ්නේ. එහෙනම් 360න් මේ ටික අඩු කරා නම් වැඩේ හරියට 90යි 70යි 60යි අඩු කරලා දැම්මම වැඩේ හරි. 60යි 70යි 60යි 130යි. 130යි 90යි 220යි. එහෙනම් 360න් යද්ද 220ක් අඩු කරන්න ඕනේ. බිංදු 9යි 7යි 16යි 16යි 6යි 22යි. එහෙනම් කීයද එන්නේ? බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 6න් දෙකක් 4යි. එහෙනම් අංශක 140 කියලා උත්තර වෙනවා. හරිද? හරි. ඊට පස්සේ කියනවා කිරිබත් තෝරාගත් සිසුන් සංඛ්‍යාව කීයද? එහෙනම් තේරෙන්න ඕන ළමයි අපි ඊළඟ ප්‍රශ්නයට හදමු. කලින් වගේම අංශක 90කින් නිරූපණය කරේ 45යි. එහෙනම් මට කියන්න මේ 90 භාගෙට මෙයාව මේ පැත්තට ඉදි දෙකට බෙදිලා නේද? තේනවා? මේ ලේසි ක්‍රමයක්. එක එක ක්‍රම තියෙනවා. දැන් මට කියන්නේ 140ක් කියන්න. කීයද? 70යි කියලා කියනවා. එහෙනම් කිරිබත් තෝරාගත්ත කට්ටිය කීයද ළමයි? 70යි. හරි. 90ක් කියන 45යි කලින් ගන්න මතකද? අර මොනවද මේ ආප තෝරාගත්ත කට්ටියගේ අංශක 90යි ළමයි 45. එහෙනම් 90ක් කියන්නේ 45ක් නෙමෙයි 90 45 වෙන්නේ දෙකෙන් බෙදලා. එහෙනම් 140ක් කියන්නේ 70යි. රොටි තෝරාගත් සිසුන් 5 දෙනෙක් රොටින් තෝරා නොගෙන මොනවද තෝරාගෙන තියෙන්නේ? ඉදියාප තෝරාගත් නම් රොටි හා ඉදියාප තෝරාගත් සිසුන් සංඛ්‍යාව අතර සම්බන්ධය මොකක්ද? ඒගොල්ලෝ කියනවා රොටි තෝරාගත්ත සිසුන් 5 දෙනෙක් රොටි තෝරා ගන්න නැතුව කිරිබත් තෝරාගත්තා නම් රොටි හා ඉදියාප අතර සම්බන්ධය. දැන් එහෙනම් ළමයි බලමු අපි. මේක මම මකන්නම් මේ පැත්ත. මට ඒතර දිගටම හදන් යන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නේ. රොටි තෝරාගත් සිසුන් රොටි තෝරාගත්ත කට්ටියගේ අංශක 70ක් තියෙනවා. සිසුන් කීයක්ද කොහොමද? අංශක 90ක් කියන්නේ 45යි නම් මේ 90 45 උනේ දෙකෙන් බෙදලානේ ළමයි කලින් වගේ. එහෙනම් 70 කියන්නේ කීයද? 30. මේ රොටි තෝරාගත්ත කට්ටිය දැන් ඉන්නේ කවුද? මේ ඉන්නේ රොටි. රොටි තෝරාගත්ත. මම දැන් රොටි කියලා ලියන්නම්. දැන් රොටි කට්ටිය කීයද ඉන්නේ? 35ක් නෙවෙයි 5ක් ගියා. කීයද ඉන්නේ? 30යි. අංශක නෙවෙයි 30යි. දැන් කියන සම්බන්ධයක්. දැන් නිකමට අපි බලමු. අංශක 90කින් 45ක් දුන්නලු. 30කින් කොච්චරක්ද කියලා අහන්නේ අංශක මේ. ළමයි 45ක් නිරූපණය කරන්නේ අංශක 90ක් නම් මේ 45 දෙකෙන් ගුණ කරාම නම් 90 එන්නේ. 30ක් දෙකෙන් ගුණ කරාම කීයද එන්නේ ළමයි? අංශක 60. එහෙනම් දැන් රොටි නිරූපණය කරන කෝණය කීයද? අංශක 60යි. දැන් ඔයාලට පේන්න ඕනේ ඉදියාප්පයි රොටි සිසුන් සංඛ්‍යාව කෝණයක් සමානයි නේ. නැත්නම් මෙහෙම හිතමුකෝ. දැන් මේක තියමුකෝ පොඩ්ඩක් මම යහපැත්තේ නිල් පාටින් හදන්නම්කෝ. එහෙනම් කියනවා ළමයි මේ දැන් කියනවා ඉදියාප කට්ටිය කීයක් ඉන්නවද? අංශක 90කින් අංශක 90කින් කියන්නේ 45යි. එච්චක නෙමෙයි. එහෙනම් ඉදියාප නෙවෙයි ආප කීයක් ඉන්නවද ළමයි? 60ක්. 60කින් එහෙනම් 30ක් කියලා වෙන්න ඕන නේද? 90කින් 45 නම් 60කින් 30යි. එහෙනම් දැන් රොටි ඉන්නේ 30යි. ඉදියාප ඉන්නේ 30යි. සිසු සංඛ්‍යාව අතර සම්බන්ධය මොකද්ද?
රොටි සහ ඉදියාප්ප සිසුන් ගණන සමානයි. එම නිසා යන්න ඕනේ. එම නිසා රොටි සහ ඉදියාප්ප වලට කැමති සිසුන් ප්‍රමාණය සමාන වේ. හරි ළමයි. එච්චරයිනේ. හරි. නම් පුතාලා ඔයාලගේ පේපරේ සාකච්ඡාව ඉවර වෙනවා. ඔයාලා මොකක් හරි ගැටලුවක් තිබ්බොත් එක කමෙන්ට් එකක් දාන්න, නැත්නම් අපේ නම්බර් එක තියෙනවා, නම්බර් එකට කතා කරන්න. channel එකේ link එකක් දාලා තියෙන්නේ. අපිත් එක්ක channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ 3 diamonds course එකේ පළවෙනි පේපරේ පළවෙනි කොටස 10 වසරේ පළවෙනි වාර පෙරහුරුවේ පළවෙනි කොටස. එහෙනම් අපි දෙවෙනි කොටසෙන් හමු වෙමු.